ලේසිද? මාත් ඒව නවත්තගත්තේ පොඩි අවවාදයක් දෙන්න කියලා. ඔයා මේ ගමේ ඉන්න එක වලත්ත ගෑනුන්ට ප්‍රවාහන පාසුකම් දුන්නට කමක් නැහැ. වාහනේ සද්ද පොඩ්ඩක් අඩු කරගන්න. හා? සද්ද අඩු කරලා කන පාත් කරලා පාඩුවේ ඉන්න තරමට ඇඟට ගුණයි. Oh really? ඒ කියන්නේ තමුසෙක වෙන්නද මේ ගම? මේ ගම සරාගේ තමයිඩෝ. ඒ ගම ගන්නද උඹ? හා? මාත්‍යලා ටවුමට නිකන් පාට්ට පොරවල් වෙන්න ඇති හරිද? මේ වගේ උළු කෑලි වලටත් වා පාට්ට පොරක් වෙන්න ඇති. මට නම් තමුසේ නිකන් ලපයිසි පයිසි එප්පඩේ කොයි. ඒ නිසා මේ බඩ කියන දේ අහලා පාඩුවේ යන්න. බඩ? කවුද බඩ? අයියා ගන්න අපි මේ ඔයාලා අල්ලගත්තේ වල්ල ගන්න තරම් අපි බංකොලොත් වෙලා නැහැ හරිද? හැබැයි මෙයාට කියන්න මෙන්න මේකෙයි අරකෙයි දෙකේම සද්ද පොඩ්ඩක් අඩු කරගන්න කියලා. නැත්නම් අරක තියයි වෙලේ මේක තියයි ඇලේ. හරි? ආද යන්න. යන්න මං කිව්වනේ ආයට. මේ අය! තමුස දන්නේ මේ මාලන් කියන්නේ කවුද කියලා? හරි. එන්නකො වෙලාවම සද්ද අඩු කරලා වාඩිය පැත්තේ. අඳුනගමු එමීට. අනේ මේ යනවා යන්න! තමුස දැනගන්න! තමුස හැප්පුණා ස්නේක් කෙනෙක් එක්ක! මොකෙක් එක්ක? නායක එක්ක! නයා? මට උඩු නයා. කොහෙද දන්නේ නයාගේ පෙනේ?